වැලිතුදේ අපි උදේ පාන්දරම ආවා වැලිවංගුව ගාටෙන් දැන් නම් සාමාන්‍යයෙන් දැන් ඉන්නේ පඹහින්න ටවුන් එකේ සබරගම කැම්පස් එකට යන තැන. ඉතින් වීඩියෝත් ඉතින් දවස් 2ක 3ක සංචාරයක් වෙයි කියලා බලාගෙන ඉන්නවා. ඉතින් වීඩියෝත් මේ පැත්තේ විශේෂත්වය තමයි විනාඩි කිහිපයක් ඇතුළත සම්පූර්ණ කියන මේ වීඩියෝ වෙනස් වෙනවා කියන්නේ. ඔන්න අපි අන්තිමට බේකස් වෙන්නට ආවා. ඉතින් මුහුදු මට්ටමේ මේ ගහන බේකස් මගේ පාට වෙල්ල කැමරා එක දුන්නා. මේ මල්ලි අද වීඩියෝස් ටිකක් දාන්න යන්නේ. උන් අපි අද ඉන්නේ කොහෙද? බේකස් වෙන්න ඇවිල්ලා ඉන්නේ. ඒත් එක්කම අපිට ඉස්සරහින් පේනවා ලංකාවේ තියෙන ලස්සනම ඉස්කෝලේ නම් පෙරියඩ් ඉස්කෝලේ. ඉතින් ඉන්ඩාරම පෙන්නන්න. මේ මෙච්චර ඉස්කෝලේ හැද ලස්සනට වෙනවා. සම්පූර්ණ වීඩියෝ එක ඇහිලා ගියා. ආයිවන් කියලා පිළිගන්නවා travel with කිතු YouTube channel එකේ පළවෙනි vlog එකත් එක්ක. ඉතින් ලංකාවේ ලස්සන තැන්, සොඳුරු තැන්, අපි ආස තැන්, ඔයාලා යන්න ආස තැන් මගේ ඇහැට පේන විදියට, ඉතින් මම දකින විදියට අද ඉඳලා මම ඔයාලට මේ කැමරාව ඔස්සේ ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ඉතින් ඒක හින්දා මම පටන් ගත්තා YouTube channel එකක්, travel with කිතු YouTube channel එක. දැම්ම ෂෙයා කරන්න අඳුරන දන්න යාළුවන්ට. ඉතින් සර් ලස්සන ඩක් ඒ ලොකු වැඩක් වෙයි. ලස්සන තැන් ගොඩක් හොයාගෙන අපි යයි. ඉතින් ඒ යන ගමනේ පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගත්තට යන්නේ කොහෙද කාත් එක්කද යන්නේ දවස් කීයක්ද මොකුත් මට ඔයාලට කියන්න බැරි වුණා. ඉතින් මම බස් එකට දුවදෝ හිටියේ. ඒ හින්දා කියන්න බැරි වුණා. මේ බස් එකට දුවදෝ ඉන්න ගමන් තමයි ලස්සන තැනක් ඇවිල්ලා වීඩියෝ එක ගත්තේ. ඉතින් මම කියන්නම් අපි යන්නේ බලංගොඩට. ඉතින් බලංගොඩ ලංකාවේ ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ තැන් වලින් කිහිපයකටම අපි යන්න ලෑස්තිලා ඉන්නවා. අද කියන්නේ අද යන්න වෙන්නේ නැහැ. ඉතින් අද මම දැන් ඉන්නේ ගෙදරින් නම් බස් එකට ආවා. තව පොඩ්ඩකින් බස් එක යනවා. දැන් බස් එකේ මම ඔහොම රත්නපුර ටවුන් එකට ගිහිල්ලා ඔය හොන්න එක ඇහුණා නේද? ඒක තමයි බස් එක වෙන්න ඇති. මේ දැන් රත්නපුර ටවුන් එකට ගිහිල්ලා ටවුන් එකේ ඉඳලා පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒක ඉවරලා මම හවස 6 වෙද්දි යන්න ඕනේ සබරගම කැම්පස් එක ගාවට. ඉතින් එතනින් තමයි අපි ටුවර් එක පටන් ගන්නෙ. ගොඩක් අද කිව්වට හෙට තමයි වැඩේ පටන් ගන්න. ඉතින් අද වීඩියෝ එක පටන් ගත්ත දවසේ ඉඳන් පොඩි කතාවක් කිව්වේ. ඉතින් දවස් 2ක 3ක සංචාරයක් වෙයි කියලා බලාගෙන ඉන්නවා. ඉතින් වීඩියෝත් එක දිගටම ඉන්න මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් වීඩියෝ එක බලන්න. ඉතින් දැන් තමයි වැඩට ඉවරුනේ. කොණ්ඩ පොඩ්ඩක් කපා ගන්න තිබ්බා. කොණ්ඩ පොඩ්ඩක් කපාගෙන එහෙම දැන් ආව තිරුවනා කැටියට යාළුවෙක් ගෙදරට. දැන් යාළුවෙක් ගෙදර ඉඳලා දැන් යන්න ඕනි පඹහින්නට. පඹහින්න කියන්නේ සාමාන්‍යයෙන් මෙතන ඉඳලා කිලෝමීටර් 56ක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් යද්දී රෑ 7:00 විතර වෙයි. දැන් වෙලාව 5ට 5යි කාලෙට ඉතරලා තියෙන්නේ. ඉතින් රෑ වෙලා වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණොත් ගන්නම්. එහෙම නැතත් ඉතින් හෙට තමයි දවස. හෙට ලස්සන තැන් ගොඩකට යනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න බලංගොඩ තියෙන ලස්සන තැන් ඔක්කොගෙම වගේ අපි මේ පාරේ යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඉතින් ඔයාලා දන්න හොඳටම දන්න කෙනෙකුත් ඉස්සරහට එකතු වෙයි. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මම පඹහින්නට ගිහිල්ලා එළිය තිබ්බොත් වීඩියෝ එකක් දාගන්න පුළුවන් දාගන්න. නැත්නම් හෙට උදේට හම්බෙමු. ජය වේවා. ඔන්න දැන් තමයි පඹහින්නට ආවේ. ඉතින් බස් එකක් කියලා මම හිතුවේ බස් එකක් කියලා. හැබැයි ඒක බස් එකක් නෙමෙයි රොකට් එකක් වුණා. මේ හිතුව වෙලාවටක් කලින් ආවා 7 වෙද්දි මෙතනට ආවා. ඉතින් දැන් පඹහින්න ඉන්නේ. ඉතින් දැන් පඹහින්න ඉඳන් අපි අදලා ඉන්න හොටෙල් එකට යන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් අර පැත්තේ ඉඳන් අර මං කිව්වනේ ඔයාලා දන්න කෙනෙක් කෙනවා කියලා. ඉතින් නම කියන්න ඕනේ ඔයාලා ආම් බලා ගන්න කවුද කියලා. ඉතින් ඒගොල්ලොත් අයියමත් පොළොන්නරු ඉඳන් දැන් එන ගමන් කිව්වා. දැන් ඒගොල්ලොත් ළඟම ඇති. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න ඉස්සරහට අපි ඒගොල්ලෝ ආවට පස්සේ හොටෙල් එකට ගිහිල්ලා බලමු මොකද්ද කරන්න කියලා. ඉතින් දැන් ඉන්නේ පඹහින්න ටවුන් එකේ සබරගම කැම්පස් එකට යන තැන. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න අපි බලමු අර ඔයාලා දන්න කිව්ව කෙනත් එක්ක දවස හෙට දවස ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න.
ඔන්න අපි කිව්වා වගේම අද ඉන්න හොටල් එකට ඇවිත් තියෙන්නේ. ඉතින් අද ඉතින් පොඩ්ඩක් පරක් වුණා 11ට විතර වුණා. ඉතින් වීඩියෝ එකක් ගන්න ඕනෙත් නැහැ. ඉතින් දැන් කොහොම නිදා ගන්නවා. අපි ඉන්නේ මාර ලස්සන තැනක. ඉතින් උදේට විස්තරේ කියන්නම්. උදේට වටපිටාව පෙන්නන්න මොන වගේද කියලා. ඉතින් හෙට උදේට හමු වෙන අලෑමටම good night. ගුඩ් මෝනිං. ඉතින් කොහොමද මං ඊයලා කිව්වා අද අලුත් වීඩියෝ එකක් දාන්නම් අද උදේ පාන්දර කියලා. ඉතින් ඒ කිව්වා වගේම එතනට ඇවිත්නේ උදේ අපි උදේ පාන්දරම ආවා වැලිවංගුව ගාට. ඉතින් දැන් නම් සාමාන්‍යයෙන් වෙලාව උදේ 6:45ට විතර වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඉන්නේ අපි වැලිවංගුව ගාව. ඉතින් මයි තමයි ඊයලා කට්ටියකුයි තමයි ආවේ. ඉතින් මෙතනට පේන view එක ගැන කතා කරොත් එimhe අර පැත්තෙන් ඉර පායලා තියෙන ලස්සනට. ඉතින් ඒත් එක්ක මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් වංගෙඩිගල කඳු පන්ති තියෙනවා. වංගෙඩිගල ඒත් එක්කම බලතුඩුව තියෙනවා. ඉතින් කැම්පින් කරන්න පුළුවන් ලස්සන තැන් ටිකක්. ඉතින් ඒත් එක්කම අර පැත්තෙන් බලන්න ඉර ඇවිල්ලා මාර ලස්සනක් තියෙන්නේ. අර පැත්තේ කඳු ටිකට ඉර එළිය යනකොට පස්සේ ඒක මාරයි. ඒක කියා ගන්න තේරෙන්නේ නැති මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මම ඊයලා කිව්වා ඔයාලා දන්න ලංකාවම දන්න ට්‍රැවල් කරන ලස්සන චරිතයක් ඉන්නවා. මේ දවස් 3ක සංචාරයක් තමයි මේ ආරම්භ කරන්නේ වැලිවංගුවෙන්. ඉතින් වැලිවංගුවෙන් බේකස්බෙන් වලට තමයි අපි ළඟට යන්නේ. ඉතින් ඒ ඔයාලා දන්න කෙනා මම චුට්ටකින් පෙන්නන්න. ඉතින් මේ අසිරිය බලන්න මාර ලස්සනයි. මගේ ඇස් දෙකට පේන සුන්දරත්වය මේ කැමරාවකින් ඔයාලට දෙන්න පුළුවන්ද කියලා මට තේරෙන්නේ නැහැ. බලන්න වට ඉතින් ලස්සන කොහොමද කියලා. ඔන්න අපි උදේ වැලිවංගුවේ ඉඳලා සන්රයිස් එක බලලා අපේ ඊළඟ ගමනාන්තය දක්වා අපේ ගමන ආරම්භ කළා. අපි දැන් වැලිවංගුවේ ඉඳලා පහළට ආවා. ඔයාලා දකින්න ඇති වීඩියෝ ටික මාර ලස්සන පාරකින්. ඉතින් දැන් අපි කන්න ඕනි කාලා අපි යනවා අපේ ඊළඟ සොඳුරු තැනට බේකස්බෙන් වලට. ඉතින් මාත් කාලෙක ඉඳන් බලන් හිටියේ එතනට යන්න. මේ මාත් ෆස්ට් ටයිම් තමයි යන්නේ. අපි එනම් කාලා ඉතුරු ටික කතා කරමු. ඔන්න අපි දැන් උදේට කාලා දැන් බේකස්බෙන් වලට යන ගමන් ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පැය දෙකක් විතර යනවා කාට යන්න කියලා තමයි කිව්වේ. ඉතින් දැන් අපි ගෙඩියම බේකස්බෙන් වලට යන්නේ. ඉතින් බේකස්බෙන් වලට ගිහලා බලනවා උඩ මොන වගේ ලස්සනක්ද තියෙන්නේ කියලා. ඉතින් අපි උඩින් හම්බ ඉතින් අපි යන්නේ පාර ලස්සන පාරක. ඔයාලා බලන්න මේ පාර කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි ඔන්න ඔය විදිහට උදේට කෑම කාලා අපි නන්පේරියල් වතුයායේ 23 වෙනි වංගුව හොයාගෙන ගියේ ලස්සනම පාරකින් ඔන්න ඔය විදිහට තමයි නන්පේරියල් වතුයායට ගියේ. ඉතින් මේ ගමන යද්දී මේ යන පාර නම් පිස්සුවා. එකපාරක් ගියොත් ජීවිතේට ආයෙ එපා වෙන්නේ නැති ආයෙ යන්න හිතෙන පාරක් තමයි මේ. ඉතින් මේ අපි යන්නේ බේකස්බෙන් හොයාගෙන නන්පේරියල් වතුයායේ 23 වෙනි වංගුවට. ඔන්න ඔතනින් ඔයාලට බලා ගන්න පුළුවන් නන්පේරියල් වතුයායේ උඩහට යනවා නම් නැත්නම් බේකස්බෙන් වලට යනවා නම් ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් ඔයාලා යන වාහනේ අනුව ඔයාලගේ ටිකට් එක ඔයාලට ගන්න පුළුවන්. මේ ටිකට් එක අරගෙන උතනින් උඩහට යන්න පුළුවන්.
ඔන්න ටිකට් අරගෙන අපි සුපුරුදු විදිහට අපේ ගමන නැවතත් ආරම්භ කළා. අපි තාම උඩට යන ගමන් ඉන්නේ. මේ පැත්තේ තියෙන විශේෂත්වය තමයි විනාඩි කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම තියෙන මේක වෙනස් වෙනවා කියන්නේ. දැන් මෙච්චරලා මාර පැහැදිලිව තිබ්බ පරිසරය හැබැයි දැන් මේ වෙනස් වුණා. පොඩි වෙලාවකට සම්පූර්ණ මීදුමෙන් වහගෙන තියෙන්නේ. ඔන්න අපි අන්තිමට බලාගෙන හිටපු නන්පිරියොත්තුයි 23 වෙනි වංගුව බේකර්ස්බෙන්ඩ් වලට ආවා. ඉතින් අපි ආපු වාහනේ පෙන්වන්න බැරි වුණානේ. ඉතින් මේ තින්නේ අපි ආපු වාහනේ. ඉතින් මේ වාහනේත් එක්ක අපිට උඩහට එන එක මහ ලොකු අමාරුවක් තිබ්බේ නෑ. හැබැයි බයික් එකේ වෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන් පොඩ්ඩක් පරිස්සමෙන් එන්න ඕනි. ඔන්න අපි අන්තිමට බේකර්ස්බෙන්ඩ් වලට ආවා. ඉතින් මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 5000ක් විතර 5000ක් උඩින් තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මං ඉන්න තැන. ඉතින් මම ඔයාලට කිව්වා අද කියන්නේ මේ දවස් ටික බලංගොඩ ඉද්දි ඉතින් මාත් යන්නේ ලංකාවේ හැමෝම දන්න චරිතයක් එක. ඉතින් ට්‍රැවල් කරනවා නම් ඉතින් අනිවාර්යෙන් ඒ අයගේ නම දන්නවා. ඉතින් මේවා මේ කියන්නේ නැතුව ගන්න වීඩියෝස් නේ. ඔන්න ඉන්නවා සොයන්න. ඉතින් අයියත් එක්ක තමයි මේ දවස් ටිකේ බලංගොඩ හැමතැනම යන්න පුළුවන් ලස්සන තැන් ඔක්කොගෙම වගේ අපි යන්නේ. ඉතින් මොකක්ද කියන්න තියෙන්නේ? මේක අනපේක්ෂිත සිදුවීමක් එකපාරටම ඉල්ල කැමරා එක දුන්නා. මේ මල්ලි ලස්සන වීඩියෝස් ටිකක් දාන්න යන්නේ. ඔන්න අපි අද ඉන්නේ කොහෙද? බේකර්ස්බෙන්ඩ් ඇවිල්ලා ඉන්නේ. අද බේකර්ස්බෙන්ඩ් ඉන්නවා. අදම තමයි යන්න ඉතන ඉන්නවා සමන් ලැබේ කයක් කරන්න. ඔන්න වීඩියෝස් ටික බලන්න අනිවාර්යෙන්. මොකද මේ ලස්සන වීඩියෝස් ටිකක් ගහලා තියන්නේ. ඔයාලා බලාගත්තේ ඔන්න දැන් ලස්සන පෙන්න මේ බේකර්ස්බෙන්ඩ් එකේ. බේකර්ස්බෙන්ඩ් එකේ කතන්දරෙත් කියන්න. බේකර්ස්බෙන්ඩ් එකේ කතන්දරේ ඉතින් අයියත් කියයි අයියාගේ channel එකේ. ඉතින් මේකේ කොහොම හරි මේක කොහොමද පාලනය කරා වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඒකට කොහොම හරි යද්දි අශ්වයෙක් වැහැල්ලා මෙතනින් පල්ලට ඔන්නම කතාවක් තමයි මට හරියට ටික තේරුන්නේ නැහැ. ඒක ඕිනම් මේ මොකෙන් හරි මේ හොයාගන්න මම දන්නේ නැහැ. ඉතින් මේ ඒක නෙවෙයි මෙතන තියෙන ආතල් එක මේ සුන්දරත්වය ඒක මාරයි. බලලා හිතන්න විනාඩියෙන් දෙකෙන් සම්පූර්ණ මේ කාලගුණය වෙනස් වෙනවා. දැන් තව චුට්ටක් ලයි සමහරක් විට මේ තියෙන මීදුම ඔයාලට පේනවා ඉතින් සම්පූර්ණ වටේ සම්පූර්ණ මීදුමක් විතරයි තියෙන. මේ මීදුම සම්පූර්ණයෙන්ම නැති වෙන්නත් පුළුවන්. ඉතින් අපි පාරට ගිහලා බලමු. ඉතින් අපි වාහනේ ආවේ මේක මාරයි. මේ බලන්න මට පේන view එක. ඉතින් අපි පොඩ්ඩක් ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. දැන් ඔයාලට බලා ගන්න ඔන්න බලන්න මේ පැත්ත සම්පූර්ණ මීදුමෙන් වැහිගෙන යන්නේ. මේ තියෙන මීදුම මේ සම්පූර්ණ මීදුමෙන් වැහිගෙන යන්නේ. අර පැත්තේ අත ඉන්නවා සොයන්න ඉන්නවා. අපේ කට්ටිය ඉන්නවා අයියා කට්ටිය. ඉතින් මේ වෙද්දි සම්පූර්ණයෙන්ම මේක මීදුමේ වැහිලා තියෙන බේකර්ස්බෙන්ඩ්. ඉතින් අපි එද්දි නම් පොඩ්ඩක් විතර මේ වටපිටාව පෙවුණා. හැබැයි දැන් විනාඩියක් දෙකක් යද්දි සම්පූර්ණයෙන්ම මේක මීදුමෙන් වහගත්තා. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. ලංකාව කියන්නේ මහා රටක්. ඉතින් මේ වගේ තැන් තියෙනවා කියන්නේ ලංකාව තුළ කොච්චර වටිනවද ඉතින්. ඉන්න අපිත් එක්ක ආපු අයියලා. ඉතින් මං නම දන්නේ නැහැ මේ අජන්ත අයියා මේ ඉන්නේ ෆොටෝ ගන්න අයියා. හයි අර ඒ තමයි මෙතන නළුවා චාමර වීරසිංහ තමයි. වීරසිංහ ඉන්නවා. ඉතින් ඔය කට්ටියත් එක්ක තමයි ආවේ. මාත් අඳුනගත්තේ ඊයේ රෑ. ඉතින් මන් දන්නෙත් නැහැ හරියට විස්තරයක් නමක් මේ මොකද්ද කියලා. ඉතින් මොකක් වුණා අට්ටාතල් චරිත ටික කොහොම හරි අයියලා දෙන්නෙක් මොරටුවේ යුනිවර්සිටි එකේ සොයන්නත් ඉන්නවා. එයා ජපුරේ. ඉතින් ඔය වගේ කට්ටියක් එක්ක තමයි මේ දවස් දෙක තුන අපි සංචාරය කරන්නේ. ඉතින් ලස්සන වීඩියෝ ටිකක් බලමු ඉස්සරහට. වීඩියෝත් එක්ක ඉන්න ලස්සන තැන් ගොඩක් පෙන්නන්න. ඉතින් ඉතින් මං කිව්වා
මම මීදුම නැතිම වෙලා යන්න පුළුවන් කියලා විනාඩියක් දැක්කද ඒ කිව්වා වගේම විනාඩියක් විතර යද්දි අර මෙච්චරලා දාලා තිබ්බ සම්පූර්ණ මීදුමම නැති වෙගෙන යනවා. ඔන්න බලන්න. මේ බලන්න. දැන් පෙරෙන්නේ. මම ඔයාලට කිව්වා නේද වේගස් බෙන් කියන්නේ ඉතා ඉක්මනින් වෙනස් වෙන කාලගුණයක් තියෙන කියලා. ඉතින් දැන් බලන්න මම ඉන්න තැන මේ සම්පූර්ණම අය මීදුමේ වැහිලා ගිහින් තියෙනවා. අපි අර පැත්තේ ගියා බේකර්ස් බෙන් තියෙන්නේ ඔහොම උඩ. මෙතන තියෙන බේකර්ස් බෙන්. අපි පොඩ්ඩක් පල්ලෙන් ඇවිල්ලා අපි ගියා අර හරියට මොරෝටස් පොරෝරියක් ගහන්න. ඉතින් ඒ ගිය වෙලාවට සම්පූර්ණ මීදුමෙන් වැහිලාම ගියා. මේක මාර දේශගුණයක් තියෙන්නේ. හිතා ගන්න සමහන් දේශගුණයක් නෙවෙයි මාර කාලගුණයක් තියෙන්නේ. ඒක හිතා ගන්න බෑ. ඒක මරු ඈ. අපි උට්ට කියලා බලමු කොහොමද මීදුම ලස්සනට වෙන්නේ කියලා. ඔන්න දැන් ඉතින් අපි බේකර්ස් බෙන් වලින් ආයේ පහළට යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඉතින් දැනුත් මේ පැත්තෙන් අර බලන්න මාර මීදුමක් ඇවිත් තියෙන්නේ. ඉතින් දැන් බේකර්ස් බෙන් වලින් දැන් අපි ආයෙත් පහළට යනවා. ඉතින් අපි යමු ඉස්සරහට යන ගමනුත් පාර බලන්න යන්න. මාර ලස්සන පාරක් කොච්චර බැලුවත් ඉවර කරන්න බෑ. මේ කැමරාවට ඒක දීලා ඔයාලට දෙන්නත් බෑ. ඒ තරම් ඒක ලස්සනයි. ඒක ඔයාලගේ ඇහෙන්න ඉඳ ගන්න ඕනි දෙයක් බේකර්ස් බෙන් කියන්නේ. ඉතින් ඇවිල්ලා බලන්න අපි පහළට ගිහිල්ලා හම්බෙමු. ඉතින් දැන් බේකර්ස් බෙන් ඉඳන් පහළට එන ගමන් ඉතින් පොඩි වැස්සක් සිටුණා. ඉතින් ඒ හින්දා පොඩ වහන්න අතර කරලා ඉතින් බලන්න වැස්සකට පස්සේ මේ පරිසරය කොච්චර ලස්සනද කියලා ඒත් එක්කම අපිට ඉස්සරහින් පේනවා ලංකාවේ තියෙන ලස්සනම ඉස්කෝලේ නන්පෙරියල් ඉස්කෝලේ. ඉතින් ඉන්ඩාඩුවම පෙන්නන්න. ඉතින් වලට මෙතනින් පේනවා ඇති මේ දැන් ඇස්සට පස්සේ සම්පූර්ණ පරිසරය වෙනස් වෙලා තියෙන්නේ කොළ පාටට වෙලා. ඉතින් මෙතන ඉස්සරහා පේනවා මෙන්න මෙතනින් පේනවා නම් පේන ඉස්කෝලේ බලන ඉස්කෝලේ තියෙන තැනට පේන කඳු ටික ලස්සන. ඉතින් මෙච්චරලා ඉස්කෝලේ ලස්සනට පේනවා. හැබැයි පොඩි වෙලාවක් ඇතුළට සම්පූර්ණ මීදුවෙන් වැහිලා ගියා. ඉතින් අපිට මේ කලින් වීඩියෝ එකේ පේනවා ඉස්කෝලේ. හැබැයි දැන් වීඩියෝ එකේ ඉස්කෝලේ පොඩ්ඩක්වත් දෙන්නේ නැහැ. බලන්න මං කිව්වේ පොඩි වෙලාවක ඇතුළට සම්පූර්ණ මීදුවෙන් වැහිලා ගියා. ඉතින් දැන් මෙතන ඉඳන් තව ටිකකින් පහළට යනවා. ඉතින් පහළට ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. ඉතින් දැන් කෙලින්ම අපි යන්නේ සමනලයට වැස්සෙන්ද පොඩ්ඩක් අද යනවාද හෙට යනවාද කියලා අයිඩියා කරන් ඉන්නේ. ඉතින් හෙට එහෙම වුණොත් ලස්සන වීඩියෝ ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් පහළට ගිහලා වීඩියෝ එකක් දාන්න. good morning. ඉතින් ඊයේ රෑ එහෙම වීඩියෝ එකක් ගේන්න හිතන් හිටියේ. ඉතින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. යම්කිසි කාර්මික දෝෂයක් කියලා හිතා ගන්නකො. ඉතින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඊයේ කොහොමත් අපි රෑ වුණා පහළට එද්දි. පහළට ඇවිල්ලා එහෙම හොටෙල් එකට ගිහිල්ලා නිදාගත්තා. පොඩ්ඩක් අමාරුවෙන් හිටියේ. මොකද උඩහාට ගිහිල්ලා වාහනේ ගිහිල්ලා එනවා කියන්නේ පොඩ්ඩක් අමාරුවට. ඉතින් පළවෙනි වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. ඉතින් මෙතන ඉඳන් දෙවෙනි වීඩියෝ එක පටන් ගන්න. ඉතින් එහෙනම් දෙවෙනි වීඩියෝ එකත් එක්ක සෙට් වෙන්න. ඉතින් පළවෙනි වීඩියෝ එක මරු නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඔයාලා දන්න යාළුවන්ට ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් දෙවෙනි වීඩියෝ එකත් එක්ක හැමෝම අනිවාර්යෙන් දෙවෙනි වීඩියෝ එක බලන්න. ඒක මිස් කරගන්න එපා. ඒකේ ලස්සන තැන් ගොඩක් හොයාගෙන අපි යනවා. ඉතින් මේ ඉන්නේ සුන්දර බලංගොඩ. ජය වේවා.